කුකින් වීඩියෝස් කරන්න පටන් ගත්ත දවසේ ඉඳලා ගෙදර එක જાතිය කෑම වර්ග මම හදනවා. ඉතින් මේකත් ෆස්ට් ටයිම් මම හදපු garlic rice එකේ වීඩියෝ එක. එහෙනම් බලමු කොහොමද මේක හදන්නේ කියලා. චුට්ටක් වෙනස් ඒ වුණාට මේක මාර රසයි. ඉස්සෙල්ලාම සුදු ලුණු අරගෙන මේ විදිහට සුද්ධ කරලා පොතු වයින් කරලා ටිකක් පරිස්සමට මේ වැඩේ කරන්න ටිකක් කළා යනකොට අත දන්න ගන්නවා. දැන් මේ ටික හොඳට මේ විදිහට සුද්ධ කරලා හොදගෙන එන්න. මේ හොදගෙන ආවට පස්සේ දැන් මම මේක චූටි තීරු වලට කපා ගන්න හදන්නේ. මේ පේනවා වගේම චූටියට කපලා ඊට පස්සේ දිග අතට චූටි කොටස් වලට ඒක කපා ගන්න. ඔන්න ඔය විදිහට ඔක්කොම සුදු ලුණු ටික කපා ගන්න ඕනේ. මම දැන් ඔක්කොම කපාගෙන නම් ඔන්න දැන් හරි සුදු ලුණු ටික ඔක්කොම කපා ගත්තා. මේ විදිහට ඔයගොල්ලොත් කපා ගන්න. මේකට අමතරව මම වෙනම සුදු ලුණු බික් 2ක 3ක විතර ටිකක් චොප් කරලත් ගන්නවා. ඒක ටෙම්පරාදුර දාන්න තමයි ගන්නෙ. මම මේ garlic rice එකට ලුණු කොළ චුට්ටකුත් එකතු කරනවා. කැමති නම් ලුණු කොළ එකතු කරන්න පුළුවන්. කැමති නැත්නම් ලුණු කොළ එකතු කරන්න ඕනෙත් නෑ. ලුණු කොළ එකතු කරාම රසයක් තියෙනවා. සමහර අය මම දැකලා තියෙනවා ලුණු කොළ එකතු කරන්නේ නැතුවත් හදනවා. ඊට පස්සේ පෑන් එක අලුපේ තියලා මේ විදිහට මම අර කලින් කපාගත්ත සුදු ලුණු ටික හොඳට බැද ගන්න ඕනේ. 75ක් විතර වෙන්න බැදගත්තා නම් ඇති. ලා පාටක් වෙන්න සුදු ලුණු ටික මෙන්න මේ පේනවා වගේ බෙද ගන්න. දැන් මම පෑන් එක චුට්ටක් හරවලා තෙල් ටික බේරෙන්න තියලා හිමීට සුදු ලුණු ටික මේ වගේ තෙල් බේරෙන්න ටිෂු එකක් උඩින් දාගන්න. ඇහෙනවනේද ක්‍රිස්පි ගතිය එන්නේ ගාන්ට වගේ එන්න ගන්න. දැන් බටර් චුට්ටක් ආයේ පෑන් එකට දාලා ඒකටම අපි අර කලින් කපාගත්ත සුදු ලුණු ටිකත් එකතු කරනවා. සුදු ලුණු ටික බැදෙන අතරේ මම ඒකට බිත්තර දෙකකුත් මේ විදිහට එකතු කරගන්නවා. බත් තියෙන ප්‍රමාණය බලලා බිත්තර දෙකක් හරි එකක් හරි එකතු කරගන්න. බිත්තර දෙකක්ම එකතු කරන්න ඕනි කියලා එකක් නැහැ. රසය වැඩි නිසා තමයි මම එහෙම බිත්තර දෙකක්ම මේකට එකතු කරේ. දැන් මේකට ලුණු චුට්ටකුත් දාලා කලවම් කරලා ඉවරලා දැන් හිමීට බත් ටික ඒකට එකතු කරගන්න. මම අද මේකට ගත්තේ බාස්මති හාලෙන් හදාගත්ත බත්. බාස්මති එකතු කරාම තවත් ඒක රසයි. ගොඩක් වෙලාවට බාස්මති තමයි මම රයිස් හදන්න ඒ හැම එකටම වගේ පාවිච්චි කරන්නේ. දැන් මම අර කලින් බැදගත්ත සුදු ලුණු ටිකයි ලුණු කොළ ටිකයි මේ විදිහට මගේ බත් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්බිරිස් කුඩු ලුණු කුඩු චුට්ටකුත් එකතු කරලා ගින්දර උපරිම වැඩි කරලා මේ විදිහට බත් එක කලවම් කරගන්නවා. ලුණු මදිනා ලුණු චුට්ටකුත් එකතු කරලා ඊට පස්සේ දැන් මගේ බත් එක හදලා ඉවරයි. ඒ කුඩින් ලුණු කොළ චුට්ටකුත් ආයේ දාලා බෙදපු සුදු ලුණු චුට්ටකුත් ආයේ දාලා දැන් ඉතින් තියෙන්නේ කන්න තමයි. ඉතින් මේක හදාගන්න මහ වෙලාවක් යන්නේ නැහැ. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. බොහොම පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි මේකට ඕනේ කරන්නේ. සුදු ලුණු රසට ගොඩක් කැමති නැති අය ඉන්නවනේ. එයාට නම් මේක හරියන එකක් නැති වෙයි කියලා මට හිතෙනවා. ඒ වුණාට මේක අනිවාර්යයෙන්ම කාලා බලන්නම ඕනේ බත් එකක්.